ඔයාට ෆොටෝග්‍රැෆි පේජ් එකක් තියෙනවද? ඒත් තාම ලස්සන ලෝගෝ එකක් නැද්ද? අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්න යන්නේ ෆ්‍රී විදියට ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆි ලෝගෝ එකක් හදන්නේ කොහොමද කියලා. අයිබෝන් යාළුවනේ මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එකත් click කරන්න. මොකද මේ channel එකෙන් YouTube tips, AI tools සහ online tricks ගොඩක් ඔයාලට ගෙන එනවා. හරි ගයිස්, ඉතින් ඉස්සරෝම ඔයාලා Canva app එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕන. හරි ගයිස්, ඉතින් දෙවෙනියට ෆොටෝ රූම් app එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. හරි ගයිස්, ඉතින් තුන්වෙනි app එක විදිහට ඔයාලගේ ෆෝන් එකට PicsArt app එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි ගයිස්, ඉතින් ඔයාලා ඉස්සරෝම ඔයාලගේ ෆෝන් එකේ තියෙන හරියරවනේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන Canva app එක ඕපන් කරගන්න ඕන. ඊට පස්සේ මෙතන උඩම තියෙන සර්ච් බාර් එකේ ඔයාලා ටයිප් කරගන්න ඕනේ ෆොටෝග්‍රැෆි ලෝගෝ කියලා. මෙන්න මෙහෙම ෆොටෝග්‍රැෆි ලෝගෝ කියලා ටයිප් කරලා එතන සර්ච් බාර් එකේ සර්ච් කරන්න. ඊට පස්සේ ඉතින් ඔයාලා ලස්සන ලෝගෝ ගොඩක් මෙතන තියෙනවා පේනවා. ඉතින් මෙතන ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් ඔයාලට සෙට් වෙන ලෝගෝ එකක් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් මම මෙතන මට සෙට් වෙන ලෝගෝ එකක් බලනවා. මට මෙන්න මේ ලෝගෝ එක සිලෙක්ට් වෙන හින්දා මම ඒක උඩ එකපාරක් ටච් කරනවා. ඉතින් යාළුවනේ මෙතන ඔයාලට කැමති නමක්, ඔයාලගේ නමක් නැත්නම් ඔයාලගේ බිස්නස් එකේ නමක් මෙතන දාගන්න ඕන නම් මෙතන කැප්චර් ඩ්‍රීම් කියන එකට එකපාරක් ටච් කරලා එතන ඔයාලට කැමති නමක් දාගන්න පුළුවන්. මම මෙතන උදාහරණයක් වශයෙන් ජනිත් නිම්සර කියලා ටයිප් කරගන්නවා. හරි යාළුවනේ, ඉතින් එතන ටයිප් කරලා මෙතන උඩ පල්ලෙහාට ඊතලයක් ගහලා තියෙන එකක් පේනවනේ. අන්න එතන උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ සේව් කියන එක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මේ ලෝගෝ එක ඔයාලගේ ෆෝන් එකටම සේව් වෙනවා. හරි ගයිස්, ඉතින් ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ රූම් app එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මෙතන යටම තියෙන start from photo කියන කොට එකපාරක් ටච් කරලා ඔයාලට මෙතන අර ලෝගෝ එක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙතන ස්කෑන් වුණාට පස්සේ ෆොටෝ එකේ confirm කියන කොට එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන transparent කියන උඩ එකපාරක් ටච් කරලා මෙතන export කියන බටන් එක උඩ එකපාරක් ටච් කරන්න. හරි යාළුවනේ, ඉතින් ඊට පස්සේ මෙතන මේ ලෝගෝ එක ඔයාලගේ ෆෝන් එකටම සේව් වෙනවා. හරි ගයිස්, ඉතින් අන්තිම ස්ටෙප් එක විදිහට ඔයාලගේ ෆෝන් එකේ තියෙන PicsArt app එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන යටම තියෙන ප්ලස් මාක් එක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට ලෝගෝ එක ඇඩ් කරන්න ඕන. ෆොටෝ එක උඩ ෆොටෝ එක තෝරලා ඔයාලා ඒක උඩ එකපාරක් ටච් කරන්න. මම මෙතන මට ඕන ෆොටෝ එක උඩ එකපාරක් ටච් කරනවා. හරි යාළුවනේ, ඉතින් මෙතන යටම තියෙන එකේ ඔයාලා මෙතන තියෙනවා ඇඩ් ෆොටෝ කියන එක. ඒක උඩ එකපාරක් ඔයාලා ටච් කරන්න. ඊට පස්සේ අපි අර හදාගත්ත ලෝගෝ එක උඩ ඔයාලා එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඒක මේකට ඇඩ් කරන්න ඕන. හරි යාළුවනේ, ඉතින් මේ ලෝගෝ එක ඔයාලට දැන් පේනවා මෙතන ඇඩ් වෙලා තියෙනවා. ඔයාලට මේ ලෝගෝ එක ඔයාලට කැමති තැනකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ ෆොටෝ එකේ මෙන්න මෙතනට ඇඩ් කරගන්නවා. හරි, ඉතින් යාළුවනේ අපි සාර්ථක විදිහට ඔන්න ඔහොම තමයි ෆොටෝග්‍රැෆි ලෝගෝ එකක් ෆොටෝ එකට ඇඩ් කරන්නේ. හරි යාළුවනේ, බලන්න මම ඔයාලට පෙන්නන්නම් දැන් මෙන්න මේකේ කොච්චර සුපිරියට මේක සේව් වෙලාද කියලා. මෙතන පොඩි බොඳ වීමක්වත් නැහැ. අන්න ඒ විදිහට සුපිරි ලෝගෝ එකක් දැන් ඔයාලටත් හදාගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් like එකක් දාන්න. තව මෙවැනි YouTube සහ AI tutorials බලන්න subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි හමු වෙමු තවත් වීඩියෝ එකකින්.